තෙරුවන් සරණයි සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් සත්පත්තිනි මෑණියගේ පීඨ ආශිර්වාදය ලැබිලා අද දිනේදී නවගම දෙවොල් භූමියේ අටවිසි බෝධි පූජාවක් කියලා දරුවන්ට යහපත ඉෂ්ට සිද්ධ කරගන්නට දරුවන්ගේ සියලු දෝෂ අහක් කළ දීලා දරුවන්ට નિરાයාසයෙන්ම මව් පදවියක් ලබන්නට ඉන්න දරුවන්ට ඒ වගේම අද දිනේදී වරම්මාලාවන් බල ශක්තිය වැඩි කර ගැනීමට සින්නා වූ දරුවනුත් ඒ වගේම ස්ථාන භූමිය තමන්ගේ තියෙනවා අමනුෂ්‍ය දෝෂ කරදර පීඩා ගැටලු වලට ලක්විච්ච දරුවන්ට පීඩක් වන්න තමයි අද නවගම දෙවොල් භූමියට පැමිණියේ. ඉතින් නවගම දෙවොල් භූමියේ ජීවමාන වැඩ සිටින තුන් අම්මා මෑණියන් උදෙසා කිරි ආහාර පූජා කරලා අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා බෝධි පූජා මාලාවන් පවත්වලා ඒ සියලු පින් කුසල් බලෙන් අම්මා මෑණියන්ට චතුරාර්ය සත්‍ය නිර්වාණ කරා යාමට මතු බුද්ධත්වයේ කරා යාමට පිරිමි ආත්මයක් ලැබීමට ඒ පින් අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කරගෙන පින් කුසල් බලයෙන් ඒකට යහපතක් ඉෂ්ට සිද්ධ කරන්නයි මද දිනේදී උතුම් නවගම දෙවොල් භූමියට පැමිණි. ඉතින් මේ දකින සියලුම දරුවන්ටත් යහපතක් ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. නාගපත්තිනි අම්මා මෑණියන්ගේ තිබෙන්නා වූ වරම්මාලාවන් බල වෙන්න ඕන. යනදපස මොහොතින් මොහොත උතුම් වූ අම්මා මෑණියන්ගේ පීඨ ආශිර්වාදය ආලෝකය ලබා දීලා තම තමන්ගේ වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තව තවත් අසරණ ගැති දරුවන්ට මේ ස්ථාන භූමියට අද දිනෙත් හමු වෙන්න හැකියාව තියෙනවා. පැමිණිලා කතා බහ කරන්න පුළුවන්. ඉතින් දරුවන් සියලු දෙනාටම උතුම් සත්පත්තිනි අම්මා මෑණියන්ගේ පීඨයි ආශිර්වාදයයි තෙරුවන් සරණයි සියලු දෙනාට.